හෙලෝ අයිබෝයවා සාදරයෙන් පිළිගන්නම SL Morio channel එකට. ඉතින් අද අපි බලන්න යන්නේ රැම්බෝ ෆස්ට් බ්ලඩ් කියන 1982 රිලීස් වෙච්ච ෆිල්ම් එක ගැන. චිත්‍රපටයේ පටන් ගන්නේ ජෝන් රැම්බෝ කෙනෙක් කෙනා කුඩා ප්‍රදේශයකට ගමන් කරනකොට. එයාට අවශ්‍යලා තියෙන්නේ වොෂින්ටන් වල තියෙන මේ ගමට ඇතුළු වෙලා එයාගේ යාළුවෝ සොයාගන්න. එයා මෙතන ගියක් ගාවට ළඟා වුණාම එතන එන කාර්යබහුල කාන්තාව මෙයාත් එක්ක කතා කරනවා. රැම්බෝ උත්සාහ කරනවා තමන්ගේ පරණ යාළුවා ගැන මෙයාගෙන් අහන්න. ඇයට මෙයාගේ ෆොටෝ එකකුත් පෙන්නලා එයාව කොහෙද හොයාගන්න පුළුවන් කියලා අහනවා. හැබැයි මෙතනදී එයා සොයාගන්නේ එයාගේ මිතුරා පහුගිය අවුරුද්දේ මිය ගියා කියලා. යුද්ධය අතරතුර විෂ දුම් වලට නිරාවරණය වීම නිසා එයාට පිළිකාවක් ඇදිලා තියෙනවා. රැම්බෝ මේ නිවුස් එක අහලා ගොඩක් පුදුමයටපත් වෙනවා. ඒ වගේම මේක නිසා එයාගේ හදවත බිඳී යනවා. අවසානයේ තීරණය කරනවා යාළුවගේ ෆොටෝ එක කාන්තාවට දීලා නගරය වෙතට පයින් ගමන් කරන්න. නගරයේ පොලිස්පති විල් රැම්බෝ මෙහෙම ඇවිදන් යනවා දකින්නවා. විල් කියන්නේ තමන් ගැන විතරක් හිතන එයාගේ බලපුලුවන්කම හැමෝටම පෙන්වන්න කැමති පුද්ගලයෙක්. මේක නිසා එයාට රැම්බෝ දැක්කට පස්සේ පොඩි සැකයක් ඇති වෙනවා. එයාගේ අවුල් වෙච්ච හිස කෙස් ඒ වගේම හැසිරෙන විදිය සහ හමුදා ජැකට් එක නිසා මෙයා පොඩ්ඩක් කවුල් ගහලා ඉන්නේ. එයා වාහනේ නවත්තලා රැම්බෝගෙන් අහනවා ඔයා කොහෙද යන්නේ කියලා. රැම්බෝ පිළිතුරු දෙන්නේ එයා උතුරු ප්‍රදේශයට යන්න හදන්නේ කියලා. මේක නිසා පොලිස්පති යාට කියනවා වාහනේට නගින්න එහෙනම් එයා ගිහිල්ලා දාන්නම් කියලා. නැවතත් ගමන් කරන අතරතුරේදී රැම්බෝගෙන් අහනවා ඔයාගේ ගමනාන්තය මොකක්ද කියලා. රැම්බෝ කියන්නේ එයාට පෝර්ට්ලන්ඩ් නගරයට යන්න ඕනේ කියලා. හැබැයි පෝර්ට්ලන්ඩ් එක තියෙන්නේ උතුරු ප්‍රදේශයේ නෙමෙයි දකුණු ප්‍රදේශයේ. ඒගොල්ලෝ ටික දුරක් යන්න පටන් ගත්තට පස්සේ රැම්බෝ විල්ට කියනවා ළඟ තියෙන රෙස්ටොරන්ට් එකකින් යව නවත්තන්න කියලා. හැබැයි විල් මෙතනද ප්‍රකාශ කරන්නේ ළඟම තියෙන රෙස්ටොරන්ට් එක කිලෝමීටර් 30ක් දුරින් තියෙන කියලා. අපිට පේනවා විල් මෙහෙම ව්‍යංගාර්ථයෙන් කියන්නේ රැම්බෝට එයාගේ නගරෙන් පිටත් වෙන්න කියලා. එයාට අවශ්‍ය නැහැ රැම්බෝ තවදුරටත් එයාගේ නගරේ තියාගන්න. රැම්බෝ මෙතනදී විල්ගෙන් අහනවා එයා මොකද රැම්බෝට කැමති නැත්තේ කියලා. මොකද හම්බ වෙච්ච මුල් අවස්ථාවේ ඉඳන් එයා රළු විදියට තමයි රැම්බෝට කතා කරන්නේ. හැබැයි විල් මෙයා කෙනෙක් ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම කියනවා රැම්බෝ වගේ කෙනෙක් එයාගේ නගරයට අවශ්‍ය නැහැ කියලා. මොකද ඒක ඉතාමත් කුඩා ආරක්ෂිත සහ සාමකාමී නගරයක් නිසා. එයා පවසන්නේ මේක දිගටම එහෙම තබා ගන්න යට අවශ්‍යයි කියලා. එයාව රෙස්ටොරන්ට් එකක් ගාවට අරන් යන වෙනුවට මෙයාව අරන් යන්නේ නගරේ මායිම ගාවට. ඒ වගේම මෙතනද රැම්බෝ බස්සලා කියනවා පෝර්ට්ලන්ඩ් වලට යන්න ඔහොම කෙලින්ම පාරේ ඇවිදන් යන්න කියලා. ඒ වගේම රැම්බෝට කියනවා යන්න කලින් පොඩ්ඩක් නාගන්න කියලා. සහ එයාගේ රවුල පොඩ්ඩක් කපලා කොණ්ඩෙත් හරියට පීර ගන්න කියලා. නැත්තම් පෝර්ට්ලන්ඩ් වලත් මිනිස්සු මෙයා ගැන සැක කරයි කියලා. ෂෙරිෆ්ගේ රළු හැසිරීම නිසා රැම්බෝට කෝපයක් ඇති වෙනවා. මේක නිසා එයා තීරණය කරනවා පෝර්ට්ලන්ඩ් යන වෙනුවට නැවතත් නගරේ දිහාවට ඇවිදන් යන්න. මෙයා පාලම දෙකේ ඇවිදන් යනකොට විල් සයිඩ් කණ්ණාඩියෙන් දකිනවා රැම්බෝ නගරයෙන් පිටත් වෙන වෙනුවට නැවතත් නගරය ඇතුළට එනවා කියලා. මේක නිසා එයාට ගොඩක් තරහ ගිහිල්ලා ඉක්මනින්ම තමන්ගේ වාහනේ රැම්බෝගේ පැත්තට හරවනවා. එයා අහනවා නැවතත් නගරයට ඇතුළු වෙන්න මොකද කියලා. නමුත් රැම්බෝ මෙයාට කතා කරන්න නැතිව ගණන් ගන්නෙත් නැතුව මෙතනින් ඇවිදන් යනවා. මේකෙන් විල් ඉතාමත් කෝපයටපත් වෙන්නේ. එයා එළියට ඇවිල්ලා රැම්බෝට කියනවා එයාගේ ID එක දෙන්න කියලා. ඒ වගේම කියනවා දගලන්න එපා එයාව අත්අඩංගුවට අරන් තියෙන්නේ කියලා. රැම්බෝ ගාව මොනවද තියෙන්නේ කියලා පරීක්ෂා කරද්දී එයාට සොයාගන්න පුළුවන් වෙනවා ඉතාමත් විශාල පිහියක්. මේ පිහිය දැක්ක ගමන් මෙයා තීරණය කරනවා එයාව අත්අඩංගුවට ගන්න. අත්අඩංගුවට ගන්න හේතුව තමයි සැගවුණු ආයුධයක් ළඟ තබා ගැනීම සහ අත්අඩංගුවට ගන්නකොට ඒකට බාධා කිරීම. එයා නැවතත් රැම්බෝ අරන් එන්නේ එයාගේ පොලිස් ස්ටේෂන් එකට. විල්ගේ යටතේ වැඩ කරන ගල් කෙනෙක් කෙනා විල් වගේම තමයි. එයාත් රැම්බෝට ඉතාමත් අමානුෂික ලෙස කතා කරලා එයාව අරන් යනවා පල්ලෙහාට. පල්ලෙහා තට්ටුවේ තමයි මෙයාගේ අනන්‍යතාවය ගැන ප්‍රශ්න කරන්නේ. හැබැයි රැම්බෝට මේකට උත්තර දෙන වෙනුවට එයාට මතක් වෙනවා අතීතයේ වියට්නාම් වලදී එයාට විඳින්න වෙච්ච වදහිංසන. මේක මතක් වෙද්දී එයා ගල් ගහනවා. රැම්බෝ තීරණය කරනවා මේගොල්ලන්ගේ ප්‍රශ්න වලට කිසිම උත්තරයක් දෙන්න නැතු වෙන්න. ඩෙපියුටි දිගටම ප්‍රශ්න ඇහුවත් රැම්බෝ එකකටවත් උත්තර දෙන්නේ නැහැ. ඊට පස්සේ ඒගොල්ලෝ උත්සාහ කරනවා රැම්බෝගේ ඇගිල්ල සරුකුණු ලබා ගන්න. ඒගොල්ලෝ කඩදාසිය මත මෙයාගේ ඇගිල්ල තියන්න උත්සාහ කරත් රැම්බෝ ඒකට ඉඩ දෙන්නේ නැහැ. මෙතනදී විල් කියනවා රැම්බෝ මෙහෙම හැසිරෙන එක නැවැත්තුනේ නැති වුණොත් එහෙම එයාව අනිවාර්යයෙන්ම දවස් 90කට හිරේ දානවා කියලා. ඒ වගේම එයාට සිද්ධ වෙනවා ඩොලර් 250ක දඩයක් ගෙවන්න. මේ මොනවා කිව්වත් රැම්බෝ දිගටම මේක ළඟ ගණන් ගන්න නැතුව කෙලින්ම කටවහගෙන ඉන්නේ. රැම්බෝගේ මේ බය නැති හැසිරීම නිසා විල්ට තවත් තරහ යනවා. ඒක නිසා එයා වෙන පොලිස් එක්කෙනෙක්ට කියන්නේ රැම්බෝ අරන් ගිහලා පිරිසුදු කරන්න කියලා. පල්ලෙහාට ගියාට පස්සේ රැම්බෝට කියනවා ඇඳුම් ඔක්කොම ගලවන්න කියලා. එයා ඇඳුම් ඉවත් කරද්දී පොලිස් නිලධාරීන් දකින්නවා එයාගේ පිටේ තියෙන පැල්ලම් සහ කැපීම් ටික. කට්ටියට තේරෙනවා මෙයා එසේ මෙසේ කෙනෙක් නෙමෙයි කියලා. රැම්බෝ ඇඳුම් ගැලුවට පස්සේ ඒගොල්ලෝ තීරණය කරනවා වතුර බටයක් පාවිච්චි කරමින් එයාව සෝදන්න. හැබැයි වතුර පාර ඉතාම සැර විදිහට තමයි මෙයාට වදින්නේ. මෙතනදී රැම්බෝට නිරන්තරයෙන් මතක් වෙනවා වියට්නාම් වල එයා වින්ද වද හිංසාවන්. යුද හිරකාරයෙක් විදිහට මෙයාට ගොඩක් කල් ඒක ජීවත් වෙන්න වෙලා තියෙනවා. රැම්බෝගේ රැවුල බාන්න එනකොට එයා ගොඩක් බය වෙනවා. මේක නිසා එයා තීරණය කරනවා පොලිස් නිලධාරීන්ට මෙතනදී පහර දෙන්න. එයාට පුළුවන් වෙනවා ඉතාමත් ලේසියෙන් පොලිස් නිලධාරීන් එක එක්කෙනාව පරාජය කරන්න. ඊට පස්සේ එයා ඉක්මනටම උඩ තට්ටුවට දෝගෙන ගිහිල්ලා එයාගේ පිහි අතට අරගෙන පොලිස් ස්ටේෂන් එකෙන් එළියට දුවනවා. පාර මැද හිට ගන්න මෙයාට පුළුවන් වෙනවා මිනිස්සෙක් පැදන්ගෙන බය
බයිසිකලයකින් එයා ඉවතට විසික් කළා බයිසිකලය අරන් පලයන්න. බයිසිකලෙත් අරන් පලයනකොට විල්සයාගේ කට්ටිය වාහන වලින් මෙයාගේ පස්සෙන් එනවා. රැම්බෝට කොහොම හරි පුළුවන් වෙනවා නගරයේ විශාල විනාශයක් සිදු කරලා අවසානයේදී කැලෑබද ප්‍රදේශයකට පලයන්න. නමුත් විල්ට අවශ්‍ය නැහැ මෙයා පලයනවා දකින්න. ඒක නිසා වනාන්තරය ඇතුළෙත් එයා තමගේ වාහනේ පාවිච්චි කරමින් රැම්බෝගේ පස්සෙන් හබා යනවා. අවාසනාවන්ත ලෙස එයාගේ වාහනේ කන්දකින් පෙළෙන නිසා එයාට සිද්ධ වෙනවා රැම්බෝගේ පස්සෙන් යන එක නවත්තලා වාහනෙන් එළියට එන්න. මෙතනදී එළියට ආපු එයා රැම්බෝට හයියෙන් අනතුරු වගවන්නේ. එයා කියනවා පොලිසිය නියෝග ප්‍රතික්ෂේප කරපු නිසා එයාව මරා දාන්න උනත් එයා සූදානම් කියලා. රැම්බෝව අල්ලගන්න අසමත් වීම නිසා කෝපිටවත් වෙලා තීරණය කරනවා ඉතාමත් විශාල සර්ච් පාටියක් ඕගනයිස් කරන්න. ඒ වගේ මේගල්ලන්ට ස්වයංක්‍රීය ආයුධ ඒ වගේම බල්ලන් සහ අහසේ සෙවීමට හෙලිකොප්ටරයකුත් භාවිතා කරනවා. එයාට අවශ්‍යලා තියෙන්නේ රැම්බෝ නගරයෙන් පලායන එක කොහොම හරි වළක්වන්න. මේ අතර රැම්බෝ සොයා ගන්නවා ගෝණි කැබැල්ලක්. ඒ වගේම තීරණය කරනවා තමන්ගේ පිහිය පාවිච්චි කරලා ඒක කපලා මේ ගෝණිය තමන්ගේ ඇඳුම් වලට උඩින් ඇදගන්න. එයා මේක ඇදගෙන කන්දිරට ගමන් කරන්න පටන් ගන්නෙ. අනෙක් පැත්තට සර්ච් පාටි එක කැලේට ඇතුල් වෙලා එයා හොස්ටයන් පටන් ගන්නවා. බල්ලෝ ගොඩක් සහ මිනිස්සු ගොඩක් මෙයාගේ පිටිපස්සෙන් හඹායනවා ඇහිලා මෙයා තීරණය කරනවා එයාගේ ජීවිතය බේරගන්න දිගටම කන්දුරට නගින්න. අවසානයේ එයා ගල්පොත්තක් ගාවට පැමිණෙන අතර අරගොල්ලන්ට අහුවෙන්නේ නැතුව බේරෙන්න ඉතාමත් දඩබෑවුමක් තියෙන මේ ගල්පොත්තෙන් බිමට බහින්න තීරණය කරනවා. රම්බෝ ගගට උඩින් මේ ගල්පොත්තෙන් පල්ලයට බහිනකොට විල්ගේ දෙවෙනි ඔෆිසර් ක්ලිෆ්ට් හෙලිකොප්ටරයකින් මෙතනට පැමිණෙනවා. එයා රැම්බෝගේ හිසරුඩින් පියාසර කරමින් එයාට වෙඩි තියන්න පටන් ගන්නවා. හැබැයි විල් දිගටම රේඩියෝ එකෙන් කියන්නේ රැම්බෝට වෙඩි තියන්න එපා කියලා. එයා දිගින් දිගටම ඉල්ලා සිටිනවා එයාගේ නියෝග කඩන්න එපා කියලා. නමුත් විල් කියන දේ අහන්න නැතුව මෙයා දිගින් දිගටම රැම්බෝට වෙඩි තියන්න පටන් ගන්නවා. හෙලිකොප්ටරේ ඉඳන් මෙයා වෙඩි තියන නිසා රැම්බෝට තේරෙනවා එයාගේ ජීවිතේ අවදානමේ තියෙන කියලා. ඒක නිසා එයා ඉක්මනටම ප්‍රපාතයෙන් බිමට පයින්නවා. ගසක් මතට වැටෙන අතර මේ ක්‍රියාවලියේදී එයාගේ දකුණත තුවාල වෙනවා. බිමට වැටුණාට පස්සේ ආරයා දකින්නවා රැම්බෝ ඉන්න තැන. ඒ වගේම ගුවන් නියමයට අන කරන්නේ හෙලිකොප්ටර් එක තවත් පාත් කරන්න කියලා. රැම්බෝගේ ගාවට හෙලිකොප්ටර් එක පාත් වුණාට පස්සේ එයා දිගින් දිගටම රැම්බෝට වෙඩි තියන්න පටන් ගන්නවා. එතකොටම රැම්බෝ ළඟ තියෙන ගලක් අහුලලා තමන්ගේ හොද අතින් ඒක හෙලිකොප්ටර් එක දිහාට විසික් කරනවා. මේකෙන් හෙලිකොප්ටර් එකේ ඉදිරිපස්සේ වීදුරුව ඉරිතල්ල යනවා. මේ පහර නිසා නියමුවාට තප්පර කිහිපයක් පාලනය අහිමි වෙනවා. මේ නියමුවාට පාලනය නැතිවෙනවත් එක්කම අර ඔෆිසර් රැම්බෝ හොදින් දැකීම සඳහා එයාගේ ආරක්ෂිත පටිය ගලවලා මෙයාට වෙඩි තියමින් ඉන්නේ. නමුත් මෙතනදී පාලනය අහිමි වීම නිසා මෙයාගේ සම්බරතාවය නැති වෙලා එයා හෙලිකොප්ටරයෙන් බිමට වැටලා එතනදී මිය යනවා. රැම්බෝ ඉක්මනටම මෙයාගේ මලසිරු ගාවට දුවගෙන යන්නේ. ඒ වගේම රැම්බෝ එයා දැන්ගෙන පොලිස් ජැකට් එක එයාගෙන් සොරකම් කරනවා. මේ අතර විල් සොයා ගන්නවා එයාගේ දෙවෙනියාගේ මලසිරුර. එයාට හිතා ගන්නත් බෑ හෙලිකොප්ටර් එකේ හිටිය එයාගේ දෙවෙනියා කොහොමද බිමටලා මිය ගියේ කියලා. අනෙක් අතර රැම්බෝ වාඩි වෙන්න ස්ථානයක් සොයාගෙන එයාගේ උරහිසෙන් ලේ ගැලීම නවත්තන්න උත්සාහ කරනවා. හැබැයි මෙතනදී විල්සයාගේ කණ්ඩායම රැම්බෝ සොයා ගන්නවා. ඒ වගේම එයාට අනතුරක් ගොනෝ වහම මෙතන ඉඳන් නවතින්න කියලා. රැම්බෝ කැමැත්තෙන් මෙතන නැවතිලා ඒගලන්ට හේතු ගන්නන්න උත්සාහ කරනවා දෙවෙනියාගේ මරණය ඝාතනයක් නෙවෙයි කියලා. එයා කියනවා ඒක එයාගේ වැරද්දක් නෙමෙයි ඇත්තට මේක අනතුරක් කියලා. එයා මේගලන්ට සහතික කරන්නේ එයාට කිසිම කරදරයක් අවශ්‍ය නැහැ කියලා. නමුත් තමන්ගේ දෙවෙනියාගේ මරණය නිසා විල්ට මෙයා කෙරේ කෝපයක් ඇති වෙලා කට්ටියටම කියනවා එයාට වෙඩි තියන්න කියලා. හැමෝම වෙඩි තිබ්බත් වාසනාවකට වගේ රැම්බෝට එකක්වත් වදින්නේ නැහැ. රැම්බෝ තීරණය කරනවා නැවතත් මේගලන්ගෙන් පලා යන්න. හෙලිකොප්ටර් එක කොයිවත් සොයාගන්න නැති නිසා මුර සංචාරයේ ඉන්න පොලිස් දෙන්නෙක්ගෙන් අහනවා හෙලිකොප්ටර් එක කෝ කියලා. ඒ වගේම කියනවා ඒක නැවතත් සම්බන්ධ කරන්න දිගටම රේඩියෝ එකෙන් කතා කරන්න කියලා. මේ අතර තවත් පොලිස් කෙනෙක් විල්ට ඊටමත් වැදගත් නිවුස් එකක් ලබා දෙන්නේ. එයාට පුළුවන් වෙලා තියෙනවා රැම්බෝගේ ෆින්ගර්ප්‍රින්ට් පාවිච්චි කරලා එයා කවුද කියලා සොයාගන්න. එයා කියනවා ඇත්තටම රැම්බෝ කියන්නේ යුද්ධේ පදක්කම්ලාභියෙක් කියලා. යුද්ධයේදී දෙන මෙඩල් ඔෆ් වෝර් හීරෝ එක මෙයාට ලැබිලා තියෙනවා. ඒ කියන්නේ මෙයා එසේ මෙසේ පුද්ගලෙක් නෙමේ. මේ තුරතුර දැනගත්තත් තාමත් තමන්ගේ මිතුරාගේ මරණය නිසා එයාට අවශ්‍යලා තියෙන්නේ රැම්බෝගෙන් පලිගන්න. හැබැයි මෙයාගේ වටේ නලිත් නිලධාරීන් රැම්බෝගේ පස්සෙන් යන එක පොඩ්ඩක් අදිමදි කරනවා. ඒගලන්ට තේරෙනවා මෙයා ඊටමත් බලවත් ඒ වගේම ධෛර්ය සම්පන්න එක්කෙනෙක් කියලා. හැබැයි විල් කියන්නේ රැම්බෝ කියන්නේ එක පුද්ගලෙක් විතරයි කියලා. එයා කියනවා එයාට සයාගේ කණ්ඩායමට පහසුවෙන් මෙයා වල්ලගන්න පුළුවන් කියලා. අකමැත්තෙන් වුණත් කණ්ඩායමට සිද්ධ වෙනවා රැම්බෝ වල්ලගන්න පිටත් වෙන්න. ඒගොල්ලෝ පිටත් වෙද්දී ඉතාමත් විශාල වැසිකුණාටුවක් ඇති වෙන්නේ. රාත්‍රියේ ළඟා වෙනකොට මේ කණ්ඩායම වැරදිමකින් දඩයක්කාරයෙක්ට රැම්බෝ කිලිතල වෙඩි තියනවා. හැබැයි වාසනාවකට වගේ එයා මියන්නේ නැති අතර පොඩි තුවාලයක් විතරයි සිද්ධ වෙන්නේ. අනෙක් අතට රැම්බෝ තීරණය කරනවා මේ කණ්ඩායමට එටිව සටන් කරන්න. එයා මේගලන්ට මුහුණ දෙන්න ගරිල්ලා උපක්‍රම තමයි භාවිතා කරන්නේ. රැම්බෝ වෙන කණ්ඩායමෙන් ඉන්න පොලිස් නිලධාරීන් එකිනෙකාව රැම්බෝට පුළුවන් වෙනවා තනිතනව අල්ලගෙන ඒගලන්ට සීනති කරන්න. ඒ වගේම කැලේ හැමතැනම බූබි ට්‍රැප් හයි කරලා තියෙන්නේ. රැම්බෝ අවසානයේදී මේ කණ්ඩායමේ සෑම කෙනෙක්ම එකින් එක අල්ලගෙන තුවාල සිදු කරන්න නැතුව සීනති කරනවා. අවසානයේ මුළු කණ්ඩායමෙම ඉතුරුලා තියෙන විල් විතරයි. එයා තමන්ගේ කණ්ඩායම එක්කෙනෙක් අහුවෙලා ඉන්නව දැක්ක ගමන් මෙතන රැම්බෝ කඩා පනිනවා.
එයා තමන්ගේ පිහිය විල්ගේ උගුරට තියෙනවා. ඒ වගේම කියනවා විල් මෙයාගේ පස්සෙන් හඹායනක නැවැත්තුවේ නැත්තම් එයා මෙයාට සහ එයාගේ කණ්ඩායමට යුද්ධයක් ලබා දෙනවා කියලා තර්ජනය කරනවා. මේක කිව්ව ගමන් රැම්බෝ ඉක්මනින්ම මෙතනින් අතුරුදහන් වෙනවා. මේ මිනිස් දඩේම ගැන නිවුස් එක නගරේ සෑමතැනම පැතිරෙනවා. ඒ වගේම ප්‍රාන්ත පොලිසිය සමග වොෂින්ටන් වල ජාතික ආරක්ෂකයන් මෙතනට පැමිණෙනවා. ගොඩක් කට්ටිය විල්ගෙන් ඉල්ලා සිටින්නේ මේ දඩේම අතහැරලා දාන්න කියලා. ඒගොල්ලෝ කියන්නේ මේක ඉතාමත් නිෂ්ඵල දඩේමක් කියලා. හැබැයි විල්ට පරිගැනීම හැර වෙනත් කිසිම දෙයක් අවශ්‍ය නැහැ. පසු රැම්බෝගේ උපදේශකයා සහ හිටපු කමාන්ඩින් ඔෆිසර් කර්නල් සෑම් වෙනවා මෙතනට. එයා විල්ගේ කතාවට බාධා කරලා කියනවා එයා ආවේ රැම්බෝ අරන් යන්න කියලා. පේන විදියට රැම්බෝ ට්‍රේන් කරලා තියෙන්නේ මෙයා. ඒ වගේම එයාව අවුරුදු 3ක් ට්‍රේන් කරලා තියෙන නිසා තමයි එයා මෙච්චර ශක්තිමත් වෙලා තියෙන්නේ. හැබැයි කෝපයටපත් වෙච්ච විල් කර්නල් වරයා කියන එක ප්‍රතික්ෂේප කරනවා. එයා පවසනවා රැම්බෝ සොයාගන්න එයාට කර්නල්ගේ උදව් අවශ්‍ය නැහැ කියලා. රැම්බෝව අල්ලගන්න එයා සහ එයාගේ කණ්ඩායම විතර ප්‍රමාණවත්. හැබැයි කර්නල් කියන්නේ එයා ආවේ රැම්බෝ බේරගන්න නෙමෙයි කියලා. ඒ වෙනුවට එයා ආවේ විල් සහ එයාගේ කණ්ඩායම බේරගන්න කියලා. මොකද රැම්බෝ කියන්නේ ඉතාමත් දරුණු ඒ වගේම හොඳ මොලයක් තියෙන පුද්ගලයෙක්. එයාට මෙයාව අල්ලගන්න උත්සාහ කරන ඕනම කෙනෙක්ව පරාජය කරන්න පුළුවන්. එයා විල්ට එතු ගන්නන උත්සාහ කරනවා දඩේම නවත්තලා එයාගේ පසුපසෙන් යන එක නවත්තන්න කියලා. එයා කියනවා රැම්බෝ වියට්නාමයේ ගත කරු කාලය ඇතුළත එයා ගරිල්ලා සටන් ක්‍රමයේ විශේෂඥෙක් බවට පත් වුණා කියලා. ඒ වගේම එයාව කැලයක් ඇතුලේ පරාජය කරනවා කියන එක හිතන්නවත් බැරි දෙයක්. එයා නැවත නැවත උත්සාහ කරනවා රැම්බෝට මෙතනින් එළියට යන්න ඉඩ දෙන්න කියලා. නමුත් විල් දිගින් දිගටම මෙයා කියනව ප්‍රතික්ෂේප කරනවා. එයා කියන්නේ රැම්බෝ ඉන්නේ තනියම ඒ වුණත් ඒගොල්ලන්ට එයාව අල්ලන්න විශාල හමුදාවක් ඉන්නවා කියලා. එයා කියන්නේ නගරේ ෂෙරිෆ් විදියට එයා තමන්ගේ රස්සාව ඉටු කරන්න ඕනි කියලා. එයාගේ යුතුයකම තමයි එයාගේ නගරය කොහොම හරි ආරක්ෂිතව තබා ගැනීම. මේ අතර රැම්බෝ කැලේ ඉන්න වල්ලූරෙක්ව දඩයන් කරනවා තමන්ගේ බඩගින්න නිවා ගන්න. ඒ වගේම මෙයාට තමන්ගේ ශක්තිය නැවතත් ලබා ගන්න අවශ්‍යලා තියෙනවා. පරණ පතලක් ළඟ එයා කදෝරු බැදලා ඒක අස්සේ ගින්නක් දැල්ලනවා. මේකෙන් එයාගේ කෑම එක හදා ගන්න පුළුවන් වෙන අතර අනෙක් පැත්තෙන් එයාව සීතලෙන් උණුසුම් කරනවා. හමුදා ලොක්ක මේගලන්ගෙන් ඉල්ලා සිටිනවා රැම්බෝ සම්බන්ධ කරගන්න පොලිස් රේඩියෝ එකෙන් කතා කරන්න ඉඩ දෙන්න කියලා. මොකද කලින් පහර දීමේදී රැම්බෝට පුළුවන් වෙලා තියෙනවා ඔෆිසර් කෙනෙක්ගෙන් රේඩියෝ එක සොරකම් කරන්න. එයා මෙයාට ඉත්තු ගන්නන්න උත්සාහ කරන්නේ සටන් කරන එක නවත්තලා දාලා වහාම පොලිසියට බාර වෙන්න කියලා. රැම්බෝ මෙයාගේ කටහඬ ඇවුන ගමන් අඳුර ගන්නවා. අපිට පේනවා මුලදී මෙයාගේ කටහඬ ඇවුනාම එයා ගොඩක් පුදුමයටපත් වෙනවා කියලා. අවසානයේ තීරණය කරනවා රේඩියෝ එකෙන් එගලන්න කතා කරන්න. ඒ වගේම මෙතනදී පොලිස් කූඩාරමේ ඉන්න සෑම දෙනාටම අනතුරු ගවනවා. එයා ට්‍රවුන්ට කියනවා යුද්ධ අතරතුරේදී මිය ගිය එයාගේ සහෝදර සහෝදරියන් ගැන. හැබැයි මෙතනදී මෙයාගේ දුක අහන වෙනුවට රෝමන් තවදුරටත් මෙයාට යටත් වෙන්න කියලා එත්තු ගන්නන්න උත්සාහ කරනවා. එයා කියනවා එයාට අවශ්‍යලා තියෙන්නේ කිසිම හානියක් කරන්න නැතුව රැම්බෝ නගරෙන් එළියට අරන් යන්න කියලා. එයා සහතික කරනවා පොලිසියට හානියක් කරන්න දෙන්නේ නැහැ කියලා. කෙසේදත් රැම්බෝ මෙයාට සමන් දීම ප්‍රතික්ෂේප කරනවා. මොකද එයාට විල්ව කිසිසේත්ම විශ්වාස කරන්න බැරි නිසා. එයා කියනවා නගරයට ඇතුළු වෙන වෙලාව ඉඳන් විල් යාට ඊටම දරුණු විදිහට සැලකුවේ කියලා. එයා පවසන්නේ එයා කිසිම දෙයක් කරන්න නැතුව නගරේ ඇවිත්ත් විල් මෙයාට නිදහස ඉන්න දුන්නේ නැහැ කියලා. ඒ වගේම විල්ම තමයි මෙයාව පොලිස් බාරයට අරගෙන පළවෙනියටම මේ ගැටුම ආරම්භ කරේ. ඊළඟ දවසේ උදේ මේ කණ්ඩායම නැවතත් රැම්බෝ සොයන්න පටන් ගන්නවා. රැම්බෝට අවශ්‍යලා තියෙන්නේ මේගොල්ලන්ගෙන් බේරලා ගමෙන් පිටත් වෙන්න. නමුත් නගරේ සීමාවට ළඟා වෙද්දිම වනාන්තරයේ දඩයන් කරන්න ඇවිල්ලා තියෙන තරුණ කොල්ලෙක් විසින් මෙයාව දකිනවා. රැම්බෝ ගැන එයා බලධාරීන්ට කියන්න දුවගෙන යනකොට රැම්බෝ ඉක්මනින්ම මෙයාගේ පස්සෙන් හඹා ගිහිල්ලා එයාව අල්ල ගන්නවා. නමුත් එයාට අවශ්‍ය නැහැ මේ ළමයාට කිසිම හානියක් සිද්ධ කරන්න. ඒක නිසා එයා කිසිම හානියක් නැතුව තරුණයාට යන්න ඉඩ දුන්නාට පස්සේ මෙයාගෙන් පළයන් එයා කණ්ඩායමට කෑ ගහලා රැම්බෝ වෙන තැන පවසනවා. විල් මෙතන ඉන්න හැමෝටම උපදෙස් දෙන්නේ ප්‍රදේශය වට කරන්න හැබැයි වෙඩි තියන්න එපා කියලා. එයාට අවශ්‍යලා තියෙන්නේ රැම්බෝව ජීවතුන් අතරින් නෝට අත්තරංගුවට ගන්න. නමුත් මේ කට්ටිය විල් කියන එක අහන්න නැතුව රැම්බෝ වට කළා එක දිගට වෙඩි තියනවා. මේක නිසා යාට සිද්ධ වෙනවා නැවතත් අර අතැල්ල දාලා තියෙන පතලට සැගවෙන්න දුවගෙන යන්න. එළියේ එන කට්ටිය රැම්බෝට අනුතරව ගෝනවා මේකෙන් එළියට ආවේ නැත්තම් මේක ඇතුළට රොකට් ලොන්චයක් එවනවා කියලා. නමුත් මේ කිව්වත් මෙයා එළියට එන්නේ නැති නිසා කණ්ඩායමේ ඉන්න ආධුනික සෙබලෙක් රොකට් එක පාවිච්චි කරමින් පතල සම්පූර්ණයෙන්ම පුපුරලා දානවා. විල් මේගලන්ට වෙඩි තියන්න එපා කිව්වත් මේගලන්ට අවශ්‍යලා තිබිලා තියෙන්නේ රැම්බෝ මරා දාන්න. හැබැයි අපිට පේනවා පිපිරීම වෙන්න කලින් රැම්බෝට පුළුවන් වෙලා තියෙනවා කියලා මෙතනින් පලා යන්න. විල් ඉක්මනටම පතල සොයාගෙන මෙතනට වේගෙන් පැමිණෙනවා. මේ කණ්ඩායම Taman කියන එක අහන්න නැතුව එයාගේ අවසරය නැතුව මේක පුපුරලා හැරින නිසා එයාට ගොඩක් තරහයි. නැවතත් නගරයට ඇවිල්ලා යාගේ නියෝජිතයන්ට කියනවා රැම්බෝගේ ශරීරය මේක ඇතුලෙන් සොයාගන්න කියලා. ආමි ඔෆිසර් නැවතත් ඒත්තු ගන්නන්න උත්සාහ කරනවා රැම්බෝ දඩයන් කරන කතාවල දාන්න කියලා. එයා කියනවා විල්ට මේ කේසියෙන් ඉවත් වෙන්න කියලා. මොකද මේකේ තවදුරටත් ඉන්න එක එයාට ආරක්ෂිත නැති නිසා. නමුත් විල් යාව නොසලකා හරිමින් එයා පවසන්නේ රැම්බෝ යාගේ ඉස්සරහට ආවොත් එහෙම ඔළුව කඩලා මරා දානවා කියලා. මේ තඩියා හිතන් ඉන්නේ රැම්බෝත් එක්ක ෆයිට් කරලා දිනන්න එයාට chance එකක් තියෙනවා කියලා.
මේ අතර රැම්බෝට අවසානයේදී පුළුවන් වෙනවා මෙතනින් පලා යන්න. ඒ වගේම මෙයා සැපයුම් අරන් යන ට්‍රක් එකක් පැහැරගන්නේ. මේක ඇතුලේ උණ්ඩසා M60 මැෂින් තුවක්කු ගොඩක් තියෙනවා. එයා මේකත් අරගෙන නගරය දිහාවට ගමන් කරන්නේ. කණ්ඩායමේ අවධානය වෙනතකටම කරන්න එයා නගරයේ විශාල කැළඹීමක් ඇති කරනවා. මෙතනදී එයා පොලිස් වාහන කීපයක් විනාශ කළ දාන අතර ඊළඟට ඉන්ධන පිරෝංගල පුපුරලා දානවා. එයා නගරයේ තියෙන ලයිට් බල්බ් විශාල ප්‍රමාණයක් වෙඩි තියලා විනාශ කරනවා. ඒ වගේම නගරයේ තියෙන තුවක්කු කඩේකුත් සම්පූර්ණයෙන්ම විනාශ කළා දානවා. මේ ඔක්කොම කළ අවසානයේදී රැම්බෝ දකින්නවා විල් පොලිසියේ වහලේ මත නැගිලා මෙයාව සොයනවා කියලා. එයා සෙමෙන් පොලිස් ස්ථානයට ඇතුල් වෙන අතර මේ දින අතර දුවන්ත සටනක් ඇති වෙන්නේ. වෙඩි හුවමාරු ඇති වුණාට පස්සේ විල් වහලිදම් බිමට වැටෙනවා. Tamanට කරපු සියලුම දේවල් වලට සහ දුන්න වද හිංසා වලට රැම්බෝ තීරණය කරනවා මෙයාව මරා දානවා කියලා. නමුත් එයාක කරන්න කලින් මෙයාගේ සයනවා මෙතනට. එයා කියනවා විල්ට මෙතනින් යන්න ඉඩ දෙන්න කියලා. ඒ වගේම රැම්බෝ යටත් උනේ නැති වුණොත් එimhe එයාට සිද්ධ වෙනවා කියලා රැම්බෝට වෙඩි තියලා මරා දාන්න. මේක කිව්වට පස්සේ රැම්බෝ යාට විදදරා ගන්න සිද්ධ වෙච්ච යුද්ධයේ බිහිසුණුකම සහ වද හිංසාව ගැන කඳුළු සලමින් පවසන්නේ. එයා පවසනවා මේ නගරයට ආවේ තමන්ගේ යාළුවෝ සොයා ගන්න කියලා. ඒ වුණත් එයා එනකොට හොදටම පරක්කු වැඩි. මෙයා කියනවා යුද්ධෙන් ඇතිවෙච්ච කම්පනය නිසා එයා මානසික ආතතියෙන් ඉන්නේ කියලා. ඒ වගේම එයා නැවතත් මේ නගරයට ආවට පස්සේ එයාට විල්ගෙන් ලැබිච්ච අනුකම්පාව විරහිත සැලකීම නිසා රැම්බෝගේ හදවත බිඳී ගිහිල්ලා. ට්‍රවුමන් මෙයාගේ කතාවට හදවතින්ම සවන් දෙන්නේ. ඒ වගේම අවසානයේදී මෙයා ගැන දුක හිතලා එයා රැම්බෝ සනසනවා. චිත්‍රපටයේ අවසානයේදී විල්ව රෝහලට අරන් යන්නේ එයා පොලිසියේ වාහලේ දන් වීදුරක් කඩාගෙන බිමට වැටුණු නිසා. අනෙක් අතට රැම්බෝ තීරණය කරනවා ට්‍රවුමනුත් එක්ක පොලිසියට බාර වෙන්න. එයාව අත්අඩංගුවට අරගෙන මෙතනින් අරන් යද්දී චිත්‍රපටය අවසන් වෙනවා.